මේ තියෙන්නේ තින් oven එකක හදපු කේක් එකක් නෙවෙයි කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? එහෙනම් අද මේ වීඩියෝ එක බලන්නම ඕනේ. ඉතින් ඇත්තට මේ තියෙන්නේ oven එකක හදපු කේක් එකක් නෙවෙයි. එහෙනම් එන්නකෝ ඒක හදපැටි බලන්න. ඉතින් ඔන්න මම මුලින්ම හයිලෑන්ඩ් එකේ මෙන්න මේ බටර් එක තමයි පාවිච්චි කරේ. මේකෙන් හරියටම භාගයක් මම ගත්තා. ඒ වගේම සීනි ටිකකුයි බිත්තර දෙකකුයි කඩලා මේ විදිහට බෙන්ඩ් කප් එකට දාගත්තා. ඒ වගේම මේකට එනසල්ලට කිහිපයක් සුද්ධ කරලත් මේ වගේ එකතු කරගත්තා. ඉතින් ඒ වගේ මෙන්න මේ විදිහට ලුණු චුට්ටකුත් එකතු කරලා මම මේ ටික ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන ඕන හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ මම දැන් මේ මිශ්‍රණය වෙනත් භාජනයකට අයින් කරගන්නවා. අයින් කරගෙන මේකටම පිටි ටික ටික කලවම් කරලා අපේ කේක් මිශ්‍රණය හදාගන්න ඕනේ. ඉතින් මට වීඩියෝ කරගන්න නම් බැරි වෙලා තියෙනවා. මේ පිටි ටිකටම බේකින් පවුඩර් එකකුත් එකතු කරගෙන තමයි අපි මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. ඉතින් ඔන්න මේ වගේ පදමට ආවට පස්සේ අපි මේක කේක් එක හදාගන්න භාජනයේදී මේ වගේ එකතු කරගන්නවා. ඉතින් එකතු කරගෙන මේක හොඳින් එක මට්ටමකට දාලා අපි එයා ෆ්‍රයි එකට දාගන්න ඕනේ. ඉතින් ඔන්න මම කේක් එක දාගත්තට පස්සේ ටයිම් එකත් විනාඩි 40ක් විතර තියලා හීට් එකත් සෙල්සියස් අංශක 200 වගේ තමයි තිබ්බේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ අවසාන අපේ ප්‍රතිඵලය. ඉතින් ඔන්න මම කඩදාසි ගොඩක් දාපු නිසා කේක් එක හරියට රවුමට නම් ඇවිල්ලා නැහැ. ඒ වුණාට ඉතින් කේක් එක නියම පදමට තියෙනවා. ඉතින් ඇත්තටම හරිම රසයි. ගෙදර හදපු නිසා බබාට දෙන්නත් එක්ක තමයි හැදුවේ.